එකම වීඩියෝවක තමන්ගේ හිතට රස කරගත දෙයක් වට කරගත දෙපිරිසක් මේ බලන්න. අපි මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් නොවුනොත් අපි නිකං හරි പ്രേත ලෝකෙට තිරිසන් ලෝකෙට වැටුනොත් පින්වතුනි එකම කුලේ ආත්ම භාව 500ක් ඉපදෙද්දී අපි මේ වේවැල් පාරවල් 300 දුකට වඩා දුක. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ දුක විඳලා සෝවාන් ඵලය ලබා ගන්න. අපි പ്രേත ලෝකෙට වැටුනොත් මොකද කරන්නේ? මරණාසන්න මොහොතේ අපිට ලෝභ සිතක් ඇති වුණොත්, ගෙවල් දොරවල් කෙරෙහි, ඉඩකඩම් කෙරෙහි, යාන වාහන කෙරෙහි, දුවා දරුවන් කෙරෙහි, අල්මාරියේ තියෙන රත්තරන් බඩු ටික කෙරෙහි ලෝභ සිතක් ඇති වුණොත් අපි අනිවාර්යයෙන්ම പ്രേත ලෝකේ. එතකොට මේ പ്രേත ලෝකේ ඉපදුනාට පස්සේ අපි පින ගැන දන්නවද? දැන් මෙතන අප්‍රමාණ අමනුෂ්‍ය ඇති මේ වටේ පිටාවේ පින් බලාපොරොත්තුව ජීවත් වෙන අප්‍රමාණ අමනුෂ්‍ය කොටස් ඔබලා වාඩි වෙලා ඉන්නවා වගේම වාඩි වෙලා බණ අහනවා ඇති. ඔබලාගේ පින් ගන්න බලාපොරොත්තු වෙන මැරිච්ච අම්මලා තාත්තලා ආච්චිලා සීයලා අර පුරුද්දට පන්සල් ගියා වගේ ඔබලාගේ පිටිපස්සෙන් ඇවිල්ලා මෙතන වාඩි වෙලා මේ බණ අහනවා. බණ ඇහුවත් ඒගොල්ලන්ට බණ තේරුම් ගන්න පුළුවන්ද? ඒගොල්ලන්ට දැනෙන්නේ ශබ්ද රසය විතරයි. මේ ශබ්ද රසය විතරයි දැනෙන්නේ. ඒගොල්ලන්ට මේ බණ නුවණින් මෙනෙහි කරලා ගලපන්න දන්නේ නැහැ. අපේ ගමේ ඉන්නේ දවල්ට ගිනි තියලා හවසට බණ අහන මිනිස්සු බං. ඔයගොල්ලෝ පවුල් වලත් ඉන්නවද? හතර පොයටම සිල් අරගෙන දකින පන්සලට වැඳලා මේ මදුවට වාහනයක ගියා පන්සල ළඟින් නැගිටලා පොඩ්ඩක් ඉස්සෙලා ඔක්කොම කරලා පොඩ්ඩක් ඉන්න ඉතුරු ටික කියනකම් ඊට පස්සේ උන්ගේ අනිත් පැත්ත පවුලේ ඔක්කොම හොඳට කොටෝලා එහෙට කේලම් කියලා මෙහෙට කේලම් කියලා ඉරිසියාකාර හැටි කරේ පවුලට ඒ වගේ එකෙක් ඉන්නවා. අපේ හොඳම එක්කෙනෙක් ඉන්නවා. ගොඩක් හිටියට එයා තමයි හොඳටම කරන්නේ. එහෙට එකයි මෙහෙට එකයි ඔක්කොම කරලා කේලම් කියලා කොටෝලා ඕකුන්ට නම් ආත්මයක් නැහැ. ඕකුන්ට යන්න අපායකුත් නැහැ. ඕකුන් ලබන ආත්මේ වඳුරු හොරි දානෝ කටවල. එන ඉල්ලන්නේ නැහැ කියලා ඉතින් හිටියට එන ඉල්ලන්න වෙනවානේ. කාලකන්ණි 70 මක බෑවිල යන්න උණු කාලකන්ණි. මේක හොඳට අහගන්න. ඔයාලත් මිනිස්සු අපිත් මිනිස්සු. බස් දෙකේ කෝච්චියේ තියා පයින්වත් නුවර එන්න එපා. නුවර රාජධානියේ පණිවිඩයකි. මේක හොඳට අහගන්න. ඔයාලත් මිනිස්සු අපිත් මිනිස්සු. බස් දෙකේ කෝච්චියේ තියා පයින්වත් නුවර එන්න එපා. නුවර රාජධානියේ පණිවිඩයකි.